ස්වර්ගයේ බලවත් වූ මහිමාන්විත දෙවි පියාණනි, ස්වාමීන් වහන්සේගේ බලවත් දෑතට ස්වාමීනි අපි සෑම කෙනෙක්ම බාර වෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනයෙන් නව මම බාර වෙනවා. ස්වාමීනි මම කතා කරන්න වහන්සේ මට දුන්නා වූ පණිවිඩයයි. යාවත් පියාණන් වහන්සේගේ සෙනඟට කතා කරන්න දුන්නා වූ පණිවිඩයයි. පියාණනි ඔබ වහන්සේගේ පණිවිඩය ස්වාමීන් වහන්සේගේ දරුවන් අල්ලගෙන ස්වාමීන් වචනය තුල පැවතෙන්නත් ඒ වචනය තුල ක්‍රියා කරන්නත් ඔබ වහන්සේගේ අනුකම්පාව කරුණාව නිදහස් කළ මැනව. ශුද්ධාත්මයන් වහන්සේගේ ආලයෙන් නිදහස් කළ මැනව කියලා නාසරිගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේ අද ඔබත් එක්ක බෙදා ගන්න දුන්නා වූ දේ වචනේ තේමාව තමයි ඔබට ලැබුණු දේ ඔබ වර්ධනය කරගන්න. මොකක්ද? ඔබට ලැබුණු දේ ඔබ වර්ධනය කරගන්න. අද දේශනාවේ ඔබේ ජීවිත පරිවර්තනය වෙන්න යනවා. ආමේන්. අද දේශනාව කරුණු කොටගෙන අද උන්වහන්සේගේ වචනය කරුණු කොටගෙන අපි ඉදිරියේ ලොකු පෙරලියක් කරන්න යනවා. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය අපේ ජීවිතවල අපි මේ ක්‍රිස්තියානි ගමනේ කිතුරු ගමනේ අපිට හමු වෙන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් තමයි ඇයි යේසුනේ ආරයට දුන්න දේවල් මට දෙන්නේ නැත්තේ? ඇයි යේසුනේ ආරය ලබන සැප මට නැත්තේ? මමත් ඒ වගේනේ. ආරය වාහනයක යනවා, එයා හොඳ කෑම කනවා, ඇයි මට නැත්තේ? ඔබ වහන්සේ කියන ඔබ වහන්සේ මාව තෝරගත්තා කියලා. හැබැයි ඇයි මට අඩු සැලකිලි? සල්ලි වාග වෙන්න පුළුවන්, එයාට තියෙන හැකියාවන් වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර කල් ඔබ අහපු ප්‍රශ්නට දෙවියන් වහන්සේ පිළිතුරක් දෙනවා. මොකක්ද? මම දුන්නු දෙයට මොනවද කළේ? මෙච්චර කල් අපි අහුවා ස්වාමීනි ඇයි අරගොල්ලන්ට දෙන දේවල් අපිට දෙන්නේ නැත්තේ? අරයාට තියෙන දේවල් ඇයි අපිට නැත්තේ? අද දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් අහනවා මම දුන්නු දෙයට ඔබ මොනවද කළේ? දෙන්න උත්තරයක් තියෙනවද? උත්තර දින යතුස්සන්න බලන්න. දෙවියන් වහන්සේ දුන්න දෙයට අපි මොනවද කළේ කියලා උන්වහන්සේ අහුවොත් අපිට දෙන්න උත්තරයක් තියෙනවද? සෙනෙහවන්තය උන්වහන්සේ හරි අමුතුයි. ඒ වගේම උන්වහන්සේ ඉතා භයානකයි. ඒ වගේම උන්වහන්සේ උදහස් වෙන ප්‍රමාද වෙන්න අවදවි කෙනෙක් අපිට ඉන්නවා. අපි කියමු මතේ 25 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ 15 වෙනි පදයයි. කුමක්ද ඒ වනාකි අන් රටකට යන මිනිසෙක් තමාගේ දාසයන් කැඳවා ඔහුට තමා සාන්තක දේ බාර දෙන්නාක් මෙන්ය. ඔහු එක්කෙනෙකුට තලෙන්ත 5ක්ද එක්කෙනෙකුට 2ක්ද එක්කෙනෙකුට 1ක්ද වැඩි එකිනෙකාගේ පුළුවන්කමේ හැටියටදී තමාගේ ගමන ගියේ. ආමේන්. සෙනෙහවන්තය මෙතන උන්වහන්සේ කියනවා එක්තරා කවුද? අපි දන්නකො නායකයෙක් කියලා. හැමෝටම එක මිලේ දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒ වගේ තමයි සෙනෙහවන්තය. අපි හැමෝටම දෙවියන් වහන්සේ එකම දේ දෙන්නේ නැහැ. පදේ හොදට කියවුවම උන්වහන්සේ කියනවා එක එක්කිනාගේ පුළුවන්කමේ හැටියටයි උන්වහන්සේ බලෙන්දේ දුන්නේ. අපි හිතුවනම් ඇයි අපිට මේ දේවල් ලැබුන්නේ නැත්තේ? ඇයි අපිට මේ දේවල් ලැබෙන්නේ නැත්තේ කියලා සෙනෙහවන්තය. ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම. දෙවියන් වහන්සේ දන්නවා අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණය. එක එක්කෙනාගේ දරා ගැනීමේ පුළුවන්කමට තමයි උන්වහන්සේ තලෙන්ත දීලා ගියේ. මෙතන වැදගත් දෙයක් තියෙනවා සෙනෙහවන්තය. අපි කොච්චර හිතුවත් අපිට දෙවියන් වහන්සේ අඩු සැලකිල්ලක් දක්වනවා කියලා නෑ. අපිට දෙන්න පුළුවන් හොඳම දේ තමයි උන්වහන්සේ දීලා තියෙන්නේ. ඇයි තලෙන්ත 5ක් දුන්නත්, තලෙන්ත 2ක් දුන්නත්, තලෙන්ත 1ක් දුන්නත් ඒ දුන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. උන්වහන්සේ අපිට අපේ තලෙන්ත දුන්නේ. පිටපස්සේ ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබට තියෙන හැකියාව අඩුයි.
මට කරන්න පුළුවන් තියෙන දේ අඩුයි. මට පොඩි දෙයක් තියෙන්නේ නෑ. ඒ පොඩි දේ දුන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. දෙවියන් වහන්සේ ඒ දුන්නේ ඔබටත් මටත් දරා ගැනීමේ හැකියාව අනුව. ආමේන්. සෙනෙහවන්තය ඔබට කරන්න පුළුවන් දේවල් සමහර විට අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. ඇත්ත කතාව මේක. ඇත්ත කතාව මේක. ඒ නිසා මෙච්චර කල් ඔබ දුකින් හිටියා නම්, මෙච්චර කල් ඔබ ඉතා අඬමින් සිටියා නම්, ඇයි මට මේ වගේ තත්ත්වයක් උදා වුනේ කියලා. ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම. ඒක දෙවියන් වහන්සේ ඔබට දුන්න තාලෙන්තය. හැබැයි ගැටලුවක් තියෙනවා. මොකක්ද? ඔබ ඒ තාලෙන්තය එහෙම්ම තියාගෙන හිටියොත්. තාලෙන්ත පහක් දුන්නේ දෙවියන් වහන්සේ, තාලෙන්ත දෙකක් දුන්නේ දෙවියන් වහන්සේ, එක තාලෙන්ත දුන්නේ දෙවියන් වහන්සේ. ඒක අපිට ගැටලුවක් කරගන්න එපා. ඇයි දුන්නේ දෙවියන් වහන්සේ නිසා? ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි සරේවන්තය. මොකක්ද? අපි ගත්ත තාලෙන්ත වලට අපි මොනවද කරන්නේ කියන එක. අද දෙවියන් වහන්සේ වෙන්න අහන්නේ මම දුන්න දෙයට නුඹලා මොනවද කළේ? උන්වහන්සේ දුන්න තාලෙන්ත වලට අපි මොනවද කළේ? මම කලින් කිව්වා වගේ උන්වහන්සේ අපිට හැකියාවල් දෙන්නේ අපේ පුළුවන්කමේ හැටියට. ආමේන්. අපේ ශක්තියේ ප්‍රමාණයට තමයි උන්වහන්සේ අපිට දෙන්න යන්නේ. ඊට වැඩි දේවල් අපි බලාපොරොත්තු වුණාට උන්වහන්සේ දෙන්න යන්නේ නැහැ. අපිට ළමයෙකුට කන්න පුළුවන් ප්‍රමාණයට තමයි අපි බත් ටිකක් බෙදලා දෙන්නේ. ඒක දුන්නොත් තමයි ළමයා කාලා මදි ප්‍රමාණයක් අපි ඉල්ලගන්නේ. දෙවියන් වහන්සේ කිසිම දෙයක් අහක දාන්න දෙන්නේ නැහැ සෙනෙහවන්තය. මොන දේ වුණත් අහක දාන්න දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපේ තාලෙන්තය අපි වර්ධනය කරගන්න යන්නේ නැහැ. මොකක් නිසාද? අද මම මේ කටහඬ මේ පොඩක් අමාරුයි මේක කරන්න. හිතන්න එපා නේ. ඇයි අපේ තාලෙන්තය අපි වර්ධනය කරගන්න නැති ප්‍රධාන හේතුව? අපි නිතරම සංසන්දනය කරනවා. ඔබට උදා කුඩා හෝ හැකියාවක් තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට දුන්න එක තාලෙන්තය වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉස්සරහින් ඉන්න තාලෙන්ත පහක් ලැබුව අය ඔබ සංසන්දනය කරන්න යනවා. මට වැඩි යාට හැකියාව තියෙනවා. ඉතින් මං අයින් වෙලා යාට තැන දෙනවා. ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට අපි කරන්නේ ඒකයි. අපි තව අයට දැන දෙනවා. ඇයි මට වැඩි එයා දන්නවා. දේව රාජ්‍යයේ එකක් නැහැ සදේවන්තය. උන්වහන්සේ තාලෙන්තය දුන්නේ අපිට පුළුවන්කමේ හැටියටයි. ඉතින් ඒ ලැබෙන තාලෙන්තය අපි වර්ධනය කරගන්න දැනගන්න ඕනේ. වර්ධනය කරගත්තේ නැත්නම් සරේවන්තය ඉතාමත් දුර්වර කාල පරිච්ඡේදයකට අපි ඇතුල් වෙන්න යන්නේ. සරේවන්තය අපිට තව කාලයක් නැහැ. අපිට හිතන්න තව කාලයක් නැහැ. මුළු බයිබලය අධ්‍යයනය කරපුවාම උන්වහන්සේ අධික අනුකම්පාවල් මනුෂ්‍ය සෑම කෙනෙකුම දක්වලා තියෙනවා. එහෙමනේ. මෝසස්ගේ කාලේ ඉඳලා මේ දක්වා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දක්වා උන්වහන්සේ කොච්චර අනුකම්පාවල් අපිට දුන්නද? මිනිස්සු පව් කරන්න මොකක් හරි අනාගත වක්තෘ කෙනෙක් ලවා උන්වහන්සේ සෙනග අපව හැරෙන්න සැලැස්සුවා. සෙනෙහවන්තය අපේ භාෂාවෙන් කිව්වොත් දෙවියන් වහන්සේ අන්තිම තුරුප්පුව ගහලා ඉවරයි. උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අන්තිම පාරට මේ පොළොවට එව්වා අපේ පාප වලට සමාව දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආයේ අපේ පාප වලට සමාව දෙන්න නෙවෙයි. උන්වහන්සේ තුළ ඉන්න උන්වහන්සේ රාජ්‍ය අරගෙන ආයේ හැරීමක් නැහැ සෙනෙහවන්තය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී අපි ගියේ නැත්තම් ඉතා භයානක කාල පරිච්ඡේදයකට අපි ඇතුල් වෙන්න යන්නේ. ආයේ දෙවනි අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැති වෙයි බොහෝ වෙලාවට. ඉතින් දෙවියන් වහන්සේ අන්තිම තුරුප්පුව ගහලා ඉවරයි. ආයේ අවස්ථාවක් අපිට එන්නේ. අපි කියමු මතෙව් 25 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය 17 වෙනි පදය.
උපදෙව්වේය. එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවා ගත්තේය. නමුත් එක ලැබූ තැනැත්තේ ඉවත්ව ගොස් පොළොව මාරා තමාගේ ස්වාමියාගේ මිල සඟවා තැබුවේය. ආමෙන්. ඔබ මේ පදේ හොඳට ඇහුම්කන් දුන්නා නම් තලෙන්ද පහ ලැබුව එක්කෙනා මොනවද කළේ? තව තලෙන්ද පහක් උපයා ගත්තා. තව ටිකක් අපි ගැඹුරින් මේ පදේ බැලුවොත් එවලේම ගොස් දෙවියන් වහන්සේ අපිට දුන්නේ අපේ පුළුවන්කමේ හැටියට ස්නේහවන්තය. අපිට දරා ගන්න පුළුවන්කමේ හැටියට එක් එක්කෙනාට ක්‍රියා කරන්න පුළුවන්කමේ හැටියට තලෙන්ද පහ ලැබුව දැනත්තා එවලේම ගොස් තව පහක් උපයා ගත්තා. ස්නේහවන්තය තලෙන්ද දෙක ලැබුව දැනත්තා එවලේම ගියා කියලා සඳහන් වෙන්නේ. උන්වහන්සේ අපිට දුන්නේ තලෙන්ද අපේ පුළුවන්කමේ හැටියට. මං කලින් කිව්වා වගේ කාලය කෙටි අපිට ලොකු කාලයක් නැහැ. අපි ඒ වගේම කියමු යෝහන් 3 වෙනි පරිච්ඡේදය 9 වෙනි පදය. අපි දන්නා දේ කියමු. දුටු දෙයට සාක්ෂි දෙමු. නමුත් නුඹලා අපේ සාක්ෂිය පිළිගන්නේ නැත. ආමෙන්. මොකක්ද කියන්නේ? අපි නැවතත් කියමු යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. නිකෝදේමුස් උත්තර දෙමින් මේ දේ වෙන්න පුළුවන් කොහොමදයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹ ඊශ්‍රායල් ගුරුවරයාව සිටියදී මේ දේවල් දන්නේ නැද්ද? සැබවක් නුඹලාට කියමි. අපි දන්නා දේ කියමු. දුටු දෙයට සාක්ෂි දෙමු. නුඹලා අපේ සාක්ෂිය පිළිගන්නේ නැත. ආමෙන්. දෙවියන් වහන්සේ බොහෝ දේ ඔබටත් මටත් කියලා තියෙනවා. හැබැයි මෙතන මොකද්ද කියන්නේ? මොන දේ කියලා තිබ්බත් මොන දේ වෙලා තිබ්බත් අපි පිළිගන්න සූදානම් නැහැ. ස්නේහවන්ත මම කතා කරන්නේ මගේ වචන නෙවෙයි. මම කතා කරන්නේ දෙවියන් වහන්සේ මට ඔයගොල්ලෝ කතා කරන්න දුන්නා වූ පණිවිඩය. ස්නේහවන්තය මෙහෙම කාලයක් තිබ්බා. කිව්ව දේවල් ඇහුවේ නැති කාලයක්. හැබැයි දැන් අපි ඉන්නේ එහෙම කාලෙක නෙවෙයි. අපි උන්වහන්සේ ටෙස්ට් කරන කාලෙක නෙවෙයි දැන් ඉන්නේ. දැන් තියෙන්නේ උන්වහන්සේ කිව්වේ මොනවද? ඒ දේ අහගෙන ඒ දේ පවත්වන එක විතරයි ස්නේහවන්තය. ආමෙන්. උන්වහන්සේගේ වචනේ කියනවා මොකක්ද? පොරව දැනටම ගහ මුලට තබා තිබේ. පළ නොදරන සියලු ගස් කපා දමනු ලැබේ. ස්නේහවන්තය මේ කියන්නේ කප්පාදු කරනවා කියලා නෙවෙයි, කපලා දානවා කියලා. ඵල දරන්නේ නැත්නම් වර්ධනය වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ ගහින් වැඩක් නැහැ. අපිට ලැබුණු දේ අපි වර්ධනය කරගන්නේ නැත්නම් දෙවියන් වහන්සේට අපෙන් වැඩක් නැහැ. ස්නේහවන්තය පොරව තබලා තිබෙන්නේ කොහටද? අපේ දෙමතුල ළඟට. මං කලින් කිව්වා වගේ මේ කාලේ ඉඳන් භයානකයි. දෙවියන් වහන්සේ මුළු බයිබලේ පුරාවටම බොහෝ අවස්ථා මනුෂ්‍යයන්ට දීලා තිබෙනවා. හැබැයි ඒ දීලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ අන්තිම කටට. ආයේ දෙවියන් වහන්සේ අපිට chance දෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ දෙන්න පුළුවන් හොඳම chance එක, හොඳම දුරුප්ප දුන්නා කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආයේ අවස්ථාවල් නැහැ ස්නේහවන්තය. පළ නොදරුවොත් උන්වහන්සේ කපනවාමයි. පළ නොදරුවොත් උන්වහන්සේ කියනවා කපලා දානවම තමයි. ආයේ කතාවක් නැහැ. ස්නේහවන්තය අද දෙවියන් වහන්සේ වෙන්න අහන දේ තමයි මොකක්ද? මම දුන්නු දෙයට නුඹ මොනවද කළේ? මම නුඹට දුන්න තාලෙන්ත වලට, මම නුඹට දුන්න හැකියාවන් වලට නුඹ මොනවද කළේ? ස්නේහවන්තය මම නැවතත් කියනවා උන්වහන්සේ දුප්පත් පොසත් කට්ටියම අවලා තියෙන්නේ අපිට දරා ගැනීමේ හැකියාවට. මිනිස්සු දුප්පත්ව ඉන්න තාක්කල් ඔහු දෙවියන් වහන්සේට ආදරය කරනවා බොහෝ අය.
ඔවුන්ට මුදල් ලැබෙද්දී ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා යනවා. බොහෝ වෙලාවට මේවා සිද්ධ වෙන දේවල්. අධික මුදලක් ලැබුණොත් සමහර මුදල් ලැබෙන්නේ ඒ මනුෂ්‍යගේ යහපතට නෙමෙයි, ඒ මනුෂ්‍යගේ අයහපතට. ඔබ අන් අයට තියෙන දේවල් ඔබත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන දේ විතරක් ඔබ වර්ධනය කරගන්න. ඔබ කවුරු ගැනවත් හොයන්න යන්න එපා. ඔබට කාගේවත් තාලෙන්ත වැඩක් නැහැ. ඔබ බලන්න දෙවියන් වහන්සේ ඔබට දුන්න දෙයට ඔබ මොනවද කළේ? වැදගත් වෙන්නේ එච්චරයි ස්නේහවන්තයෝ. අපිට වැඩක් නෑ අරයට දුන්න තාලෙන්තේ මොකද්ද, මෙයාට දුන්න තාලෙන්තේ මොකද්ද, තාලෙන්තයට පහක් දුන්නද, මෙයාට දෙකක් දුන්නද, මට එකක් දුන්නද, ඒව අපිට අදාළ නෑ. අදාළම නෑ. අදාළ වෙන්නේ ස්නේහවන්තය උන්වහන්සේ අපට දුන්න දෙයක් දුන්නා ඒ දුන්නු දෙයට අපි මොනවද කළේ කියන එක විතරයි. උන්වහන්සේ අහන්න යන්නේ ඒක විතරයි. උන්වහන්සේ අපෙන් අහන්න යන්නේ ආර්යයට දුන්නු දෙයට එයා මොනවද කළේ කියලා. ඒව දෙවියන් වහන්සේට වැඩක් නෑ. මතක තියාගන්න ස්නේහවන්තය පොරවතෙන්ටම ගහමුලට තබා දෙමින්. ඵල නොදරුවොත් අපි වර්ධනය වුනේ නැත්නම් උන්වහන්සේ අපට දුන්න දේ අපි වර්ධනය කරගත්තේ නැත්නම් උන්වහන්සේට අපෙන් වැඩක් නැහැ. මේක ටෙස්ට් කර බලන කාලයක් නෙවෙයි. අර හොද්දේ ලුණු රහ බලනවා වගේ යේසුස් වහන්සේව ටෙස්ට් කරලා බලන කාලයක් නෙවෙයි ස්නේහවන්තය. මුළු බයිබලේ පුරාවටම තියෙනවා ටෙස්ට් කරපු අය. උන්වහන්සේ බයිබලය ලියලා තියෙන්නේ ඒ ටෙස්ට් කරපු අය ෆේල් වෙච්ච අයත් ඉන්නවා, පාස් වෙච්ච අයත් ඉන්නවා. ඒගොල්ලන්ගේ චරිත අපි අඳුනගෙන ඒගොල්ලෝ ක්‍රියා නොකළ විදිහට අපි ක්‍රියා කරන්න ඕනේ. අපි ටෙස්ට් කර බලන්න ඕනේ නෑ. ඇයි ටෙස්ට් කරපු අය මේ බයිබලේ හිටියා. ඕන් ෆේල් වෙච්ච අය හිටියා. ආයේ ඕන් කරපු දේ අපි කරන්න ඕනේ නෑ. අපි යන්නේ මේ වැරදි පාත්කේ නම් වැරදි මාර්ගයේ නම් උන්වහන්සේ ලියලා තියෙනවා. ඕක වැරදි. ඔය පාර ගියාට මේ ඉරණම ඔබ හැරෙන්න මේ පැත්තට. බයිබලයේ ලියලා තියෙන ඒකයි ස්නේහවන්තය. ඇයි කලින් කරපු වැරදි, කලින් අය කරපු වැරදි නුඹලා නොකරන පිණිසයි උන්වහන්සේ අපිට උන්වහන්සේගේ වචනයක් දීලා තිබෙන්නේ. සරලම කතාව ඔච්චරයි. උන්වහන්සේ කැමති අකමැති දේ ලියලා තිබෙන මේ බයිබලේ. නුඹලා අකමැති දේ කරොත් මම අකමැති දේ කළොත් නුඹලට මේ විපාකය, නුඹලා කැමති දේ කළොත් මේ විපාකය. හොඳ නරක තෝරගන්න අවස්ථාව තියෙන ඔබට සහ මට විතරයි. අපි යහපත් දේ කරොත් අපි යහපත කපා ගන්න යනවා. අපි අයහපත් දේ කළොත් අපි අයහපත කපා ගන්න යනවා. සරලව කතාව ඔච්චරයි ස්නේහවන්තේ. මතක තියාගන්න තාලෙන්තය පහළ වුද නැත්නම් තාලෙන්ත දෙක ලැබුද නැත්නම් මේ තාලෙන්ත වර්ධනය කරගන්න ඕන් බය වුණේ නෑ. ඇයි ඕන්ට විශ්වාසයක් තිබ්බා මේ තාලෙන්ත ටික දුන්න අපේ ස්වාමීන් වහන්සේ. ඕන්ගේ නායකයා. මේ උපමාවක් ඈ තාලෙන්ත උපමාවක් මේ වෙච්ච සිදුවීමක් මේ උපමාවක් බයිබලයේ තියෙන්නේ. ඒක අපේ ජීවිතයට අපි අදාළ කරගන්න ඕනේ. දෙවියන් වහන්සේ අපට දුන්නේ පහක්ද දෙකක්ද කියන එක අදාළ නැහැ. දුන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. ඒක වර්ධනය කරගන්න ඔබත් මාත් දැනගන්න ඕනේ. ඒක වර්ධනය කරගන්න නම් ස්නේහවන්තය නිකම් බෑ. අපි බය නැති කෙනෙක් වෙන්න ඕනේ. ඇයි මොන දේ වුණත් අපි දන්නවා ඒක දුන්නේ දෙවියන් වහන්සේ. වටපිටාවේ මිනිස්සුන්ගේ කතාව අපිට අදාළ ඔබට නිසකකමක් තියෙන්න ඕනේ. මේ තාලෙන්තේ දුන්නේ කවුද? මේ තාලෙන්තේ දුන්නේ දෙවියන් වහන්සේ. ඒක වර්ධනය කරගන්න ඔබ දැනගන්න ඕනේ. දෙවියන් වහන්සේ දුන්න තෑග්ග වර්ධනය කරගැනීමේ අයිතිය තියෙන්නේ අපිට. ආමේන්. එතකොට මේ තාලෙන්ත 15 වුද නැත්නම් තාලෙන්ත 2 වුද නැත්නම් ස්නේහවන්තය ඒක වර්ධනය කරන්න බය වුණේ නෑ. ඔවුන් කියන්නේ නෑ උන්ට ලැබිච්ච කුඩා දෙයක් වෙන්න පුළුවන්. හැබැයි
ඔවුන් මේක කුඩානේ මේකෙන් මොනවා කරන්නද කියලා ඔවුන් හිතුවේ නෑ. ඔවුන්ගේ දැක්ම උනේ මොකද්ද? මේ ලැබුණු දේ වර්ධනය කරගන්න. ඔවුන්ට දුන්න දේ ගැන ඔවුන් හිතුවේ නෑ. හැබැයි ඔවුන්ට දෙයක් ලැබිලා තියෙනවා. ඔවුන් කල්පනා කරේ මේක වර්ධනය කරගන්න එක විතරයි. ඒක කල්පනා කරලා ඔවුන් ඒක ක්‍රියාවට දැම්මා. ආමේන්. හැබැයි සෙනෙහවන්තය එක ටැලන්ට් එක ලැබුවද නැත්නම් මොනවද කළේ? ටැලන්ට් එක ලැබුවද නැත්නම් මොකද කළේ? අපි කියමු මතෙව්ස් 5 පරිච්ඡේදය 18 වෙනි පදය. නමුත් එක ලැබුත් තැනැත්තේ ඉවත්ව ගොස් පොළව හාරා තමාගේ ස්වාමියාගේ මිල සකවා දැමුවේය. ඔහු මොනවද කළේ? ඔහුගේ ටැලන්ටය ඔහු සංගවා දැමුවා. දෙවියන් වහන්සේ ඔබෙන් අහන දේ තමයි මම දුන්නු දෙයට ඔබ මොනවද කළේ? මෙච්චර කල උන්වහන්සේ දුන්නු දේ අපි වලලලා තිබ්බද? නැත්නම් අපි ඒ දුන්න ටැලන්ටය උන්වහන්සේ දුන්න දේ අපි වර්ධනය කරගත්තද? සෙනෙහවන්තේ සෑහෙන්න හිතන්න ඕන දෙයක්. නිදහසේ කල්පනා කරමින් හිතන්න ඕන දෙයක්. ස්වාමිනී ඔබ දුන්න දෙයට මම මොකද්ද කළේ? උන්වහන්සේගේ වචනේ කියනවා මොකක්ද? ඵල නොදරන සියලු දේ උන්වහන්සේ කපා අයින් කරනවා. අපිට දුන්න දෙයක් තියෙනවා නම් සෙනෙහවන්තේ අපි ඒක වර්ධනය කරගන්න ඕනේ. ඔබට දේව රාජ්‍ය ලැබිලා තිබෙන්නේ කුඩා සේවයක් වෙන්න පුළුවන්. ඔබ ඒක වර්ධනය කරගන්න ඕනේ. ආමේන්. ඇයි මේ ටැලන්ට් දෙක ලැබුණද නැත්නම් මේක හතගත්තේ? ඇයි මේක ලැබුණද නැත්නම් හංගගත්තේ? අරයට පහක් තියෙනවා, මෙයාට දෙකක් තියෙනවා. මම අඩුකුලේ හින්දාද දන්නේ නැහැ. මට එක ටැලන්ටයක් දුන්නේ. එයාට එහෙනම් ගොඩක් දීලා තියෙනවනේ. අරයට ගොඩක් දීලා තියෙනවා, මෙයාට ගොඩක් දීලා තියෙනවා. ඒගොල්ලෝ එහෙනම් කරගත්තද? කමන්නේ මට තියෙන මෙච්චරනේ. මම මේක තියාගෙන ඉඳලා ආවම පස්සේ දෙනවා. මේ කියන කතාව පොඩ්ඩක් අර රසවත් කරන්න පොඩ්ඩක් අමාරුයි. සරල කතාව එහෙමයි උන්නේ. මොකද උනේ? අරයට පහක් දීලා තියෙනවා, මෙයාට දෙකක් දීලා තියෙනවා. මේ මට එකයි. ඒගොල්ලෝම කරගත්ත දෙන්නකො. මම මේක තියාගෙන ඉන්නවා. මොකද උනේ? ස්වාමියා ඔහු අයින් කරලා දැම්මා. සෙනෙහවන්තය අපි මේ තාක් දුරට අපි හිතාගෙන හිටියා නම් අපිට වැඩි අරයට දෙයක් තියෙනවා. අපිට වැඩි අරයට හැකියාවක් තියෙනවා. උන්වහන්සේ අපිට දීලා තියෙන මේ පොඩි දෙයක් මේකෙන් අපි ප්‍රයෝජන නොගෙන ඔහේ අර වලල්ලා දැම්මනම් උන්වහන්සේ අපිව නිරපලා දාන්න යනවා. උන්වහන්සේත් අපිව ප්‍රතික්ෂේප කරන්න යනවා. කතාව ඉච්චරයි. මං කිව්වා ආයි chance නැහැ. දෙවියන් වහන්සේ අන්තිම තුරුම්ප ගහලා ඉවරයි. උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ඉවරයි. ආයෙ වන්න කවුරුත් නැහැ. ආයෙන්නේ වර්ධනය වෙච්ච අයව උසුලා ගන්න. ආමේන්. ආයෙන්නේ වර්ධනය ලැබුවා අයව ස්වර්ගයට උසුලා ගන්න විතරයි. සෙනෙහවන්තය ඔබට ඇත්ත එක ටැලන්ටයක් වෙන්න පුළුවන්. ඔබට වැඩිය ඔබ බලන දැක්මට වැඩි අනිත්‍යයට ගොඩක් දේවල් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට එක ටැලන්ටේ හරි දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඔබ ඒ දෙයට විශ්වාසවන්ත වෙන්න. ඔබට ලැබුණු එකද ඒක ගැටලුවක් නෑ. ඔබ වර්ධනය කරගන්න. ඔබ වර්ධනය කරගත්තේ නැත්නම් තමයි සෙනෙහවන්තේ ගැටලුවක් වෙන්නේ. ඔබට ලැබිච්ච දේ ඔබ වර්ධනය කරගන්න. ආමේන්. ආමේන්. අපි කියමු 2 තිමෝති පළවෙනි පරිච්ඡේදය 7 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බයදුකමේ ආත්මයක් නොව බලයක් ප්‍රේමයෙන් කිපුවීමේ ආත්මයක්ය. ආමේන්. සෙනෙහවන්තය ඔබගේ ටැලන්ටය වර්ධනය කරගන්න බය වෙන්න එපා.
ඔබගේ තාලන්තය වර්ධනය කරගන්න බය වෙන්න එපා. ඇයි? උන්වහන්සේ අපට දුන්නේ බායාත්මක ආත්මයක් නෙවෙයි. ආමේන්. කවුද තාලන්තය දුන්නේ? දෙවියන් වහන්සේ. කවුරුත් මා කලින් කිව්වා වගේ වටේ කියන කවුරුත් අදාළ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ ඔබත් එක්ක ගනුදෙනු කරේ. ස්නේහවන්තය මම දන්නේ ඔබට තියෙන හැකියාව මොකක්ද? දෙවියන් වහන්සේ ඔබට දුන්න තාලන්තය මොකක්ද කියන්න මම දන්නේ නැහැ. ඒක දන්නේ ඔබ විතරයි. ඔබට තියෙන හැකියාව, ඔබට තියෙන තාලන්තය දන්නේ ඔබ විතරයි. ඒක ඔබ දෙවියන් වහන්සේත් එක්ක කරපු ගනුදෙනුව. දෙවියන් වහන්සේ ඔබට කතා කරලා කිව්ව දෙයක්. යමෙකුට සැකයක් තියෙනවා නම් මොකද්ද මට තියෙන තාලන්තය? යමෙකුට සැකයක් තියෙනවා නම් උන්වහන්සේ මට මොනවා හරි දීලා තිබෙනවද සේවය? ස්නේහවන්තය ඔබ ඒක හඳුනගන්න පිණිස උන්වහන්සේ ඉදිරියේ ආඥා කරන්න. දෙවියන් වහන්සේ ඔබට පෙන්වලා දෙනවා දෙවියන් වහන්සේ ඔබට දුන්න තාලන්තය මොකක්ද කියලා. ඔබගේ තාලන්තය ඔබ කිසිම විටක මොනම අවස්ථාවකවත් තවත් මිනිස්සෙක්ගෙන් අහන්න යන්න එපා. ඔබේ තාලන්තය දෙවියන් වහන්සේගෙන් විතරක් අරගන්න. ඇයි? ඔබ දන්නවා විට මොන දේ වුණත් මට දුන්නේ මේක දෙවියන් වහන්සේ. පැහැදිලිද? මේක මට දුන්නේ දෙවියන් වහන්සේ. ඉතින් කවුරු මොනවා කිව්වත් දෙවියන් වහන්සේ ඉදිරියේ මම මේක වර්ධනය කරගන්නවා. හැබැයි ඔබට මිනිස්සෙක් නම් ඔබට දෙයක් දෙන්නේ මොනවා හරි අමාරුකම පීඩාවක් එද්දී අපි අත්හැරලා දාලා අපි යනවා යන්නේ. සරලව වෙන්නේ ඒකයි. ඔයා කරගන්නකො එන. මට මෙතන නැත්තම් තව දැන් තියෙනවා මට යන්න. ඕගොල්ලෝ කරගෙන ඉන්නේ. හැබැයි දෙවියන් වහන්සේගෙන් ඔබට දෙයක් ලැබුණා නම් මොන දේ වුණත් ඔබ දාලා යන්නේ නැහැ. ඇයි? මේක දුන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. සෙනෙහවන්තය අපිට ලැබිච්ච දේ අපි වර්ධනය කරගන්න ඕනේ. මේ වර්ධනය කරගන්න කාලේ. මේ වර්ධනය කරගන්න වර්ෂය හෙට දවසේ ගැන අපි දන්නේ. දෙවියන් වහන්සේ හෙට ඇවිල්ලා ඔබෙන් අහුවොත් මම ඔබට දුන්න දේ ඔබ මොනවද කළේ? මම දුන්නු දේට ඔබ මොනවද කළේ කියලා අපිට අර වගේ තාලෙන්ත පහට තව පහක් එකතු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන සෙනෙහවන්තය. නැත්නම් පොඩ්ඩක් ඉන්න ස්වාමීනිය කියලා පර්ස් එක ඇදලා කොහේ හරි ඔයලා වාපරද දාලා මේ දුන්න දේ එහෙමමයි කියලා අපිට පෙන්වන්නොත් මොකක් වෙයිද? අපි වයින් කරලා දානවා. සරලව දෙවියන් වහන්සේ කියනවා පොරව දැනටම කොහට දීලා තියෙන්නේ? ගහ මුලට දීලා තියෙනවා. ගහ කියන්නේ අපි. පොරව අපි දෙපා මුලට තබලා තිබෙනවා. අපි පළන දරුවෝ උන්වහන්සේ කපලයින් කරන්න යනවා. සෙනෙහවන්තේ දැන් විනෝද වෙන්න කාලයක් නෙවෙයි. දෙවියන් වහන්සේ මම කලින් කිව්වා වගේ අත්හදා බලන කාලයක් නෙවෙයි. ඇත්තටම මේ දෙවියන් වහන්සේද කියලා අර සිදුරට ඇඟිල්ල තියලා බලනවා වගේ කාලයක් නෙවෙයි මේක. ඇයි සිදුරට අත තියලා බලපු කට්ටිය හිටියා. දැන් අපි ආයෙ එහෙම කරන්න යන්න ඕනේ නෙවෙයි. අපි දන්නවා මේ ඉන්නේ දෙවියන් වහන්සේම තමයි. ආමේන්. වෙන කවුරුත් නෙවෙයි මේ සින්නේ සල්ව බරදාරී දෙවියන් වහන්සේ. ආමේන්. ආමේන්. මතක තියාගන්න සෙනෙහවන්තය තෑග්ග දෙන්නේ දෙවියන් වහන්සේ. තෑග්ග දෙන්නේ දෙවියන් වහන්සේ. ඔබට දුන්න තාලෙන්තය දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. හැබැයි වර්ධනය කරගන්න ඕනේ ඔබ. ආමේන්. සෙනෙහවන්තය අපි වර්ධනය කරගන්න ඕන කොටස් තුනක් තියෙනවා. වර්ධනය කරගන්න කිව්වට මොනවද වර්ධනය කරගන්නේ නේද? සෙනෙහවන්තය වර්ධනය කරගන්න ඕන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි අපේ ආත්මික දීමන. මම දන්නේ දෙවියන් වහන්සේ ඔබත් එක්ක කොහොම ගනුදෙනු කරනවද කියලා. ඕගලන්ට දීලා තියෙන දීමන මොනවද කියලා මම දන්නේ නැහැ. අද මම දෙවියන් වහන්සේ පණුවිඩ කරුවේ විතරයි. දෙවියන් වහන්සේ කිව්ව දේ තමයි මම ඕගලන්ට කියන්නේ. අල්ල ගන්න එක, නොඅල්ල ගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්. පැහැදිලිද? මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ විතරයි. දෙවියන් වහන්සේ මට දුන්න පණුවිඩේ විතරයි. සෙනෙහවන්තය අපි වර්ධනය කරගන්න ඕනේ. පළවෙනි කාරණා තමයි අපි ආත්මික දීමන.
මොනවද අපේ ආත්මික දීමන? ඔබ දැනගන්න ඔබට දී තිබෙන ආත්මික දීමන මොනවද කියලා. මට කියන්න බෑ ඔබට තියෙන මේ දීමනාව කියලා. හැබැයි මම ඒකයි කිව්වේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරලා ඔබට දී තිබෙන දීමනාව ඔබ මොකක්ද කියලා දැනගන්න ඕනේ. සමහරවිට ඔබට තියෙනවා වෙන්න පුළුවන් දේශනා කිරීමේ දීමනාව. සමහරවිට ඔබට තියෙනවා වෙන්න පුළුවන් රෝගී කෙනෙක් වෙනුවෙන් යාඥා කරන්න පුළුවන්කම මේ දීමනාව. සුව කිරීමේ දීමනාවක් තිබෙනවා වෙන්න පුළුවන්. ඉගැන්වීමේ දීමනාවක් තියෙනවා වෙන්න පුළුවන්. නායකත්ව දැරීමේ දීමනාවක් තියෙනවා වෙන්න පුළුවන්. සෙනෙහවන්තේ මේ දේවල් ඔබට කොහොම තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ සියල්ල ආත්මික දීමන. මේව අප සෑම කෙනෙකුම උන්වහන්සේ දීලා තියෙනවා. අපි දැනගන්න ඕනේ අපිට දීලා තියෙන දීමනාව මොනවද කියලා. ඒ දීමනාව තමයි සෙනෙහවන්තය අපි වර්ධනය කරගන්න ඕනේ. අනේ මට අර දීමනාව තිබ්බනම් හොඳයිනේ. අනේ අර අතතියදී රෝගීන් සුව වෙනවා. අනේ මට මේ දීමනාව තිබ්බනම් හොඳ. ඒකට ආශා වෙන්න එපා සෙනෙහවන්තේ. ඇයි ඔබට දුන්නු දීමනාව විතරක්, ඔබට දුන්නු ටැලන්ටේ විතරක් ඔබ වර්ධනය කරගන්න. ඔබ අනිත් අයගේ ටැලන්ට් හොයන්න යන්න එපා. ඔබට අදාළ නැහැ කාගේවත් ටැලන්ට්. කාගේවත් හැකියාවක් ඔබට අදාළ නැහැ. දෙවියන් වහන්සේ ඔබට දුන්නේ මොකක්ද? ඔබ ඒක විතරක් වර්ධනය කරගන්න. ආමේන්. සෙනෙහවන්තය ඊළඟ දීමනාව තමයි අපි උප්පත්තියෙන් අරන් එන දේවල්. සමහරවිට අපි දන්නේ අපිට කොහෙන්ද මේ දීමනාව ලැබුණේ කියලා. සමහරවිට පුළුවන් කතන හැකියාව තියන අය වෙන්න පුළුවන්. සමහර පොඩි ළමයි ඉන්නවා ගිටාර එක ගහන්න පුළුවන් පුරුදු වෙලා නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒ දීමනාවක් හම් වෙලා තියෙනවා නිකම්ම. සමහර මේ අතරත් ඉන්නවා වෙන්න පුළුවන් ඒ වගේ දීමනාවක් තියන අය. මේ අතරත් ඉන්නවා වෙන්න පුළුවන් ඒ වගේ දීමනාවක් ලැබිච්ච අය. සෙනෙහවන්තය ඒව ඔබ වර්ධනය කරගන්න. ඇයි ඒ සියල්ල දුන්නේ දෙවියන් වහන්සේ. ඔබ වර්ධනය කරගත්තේ නැත්නම් දෙවියන් වහන්සේ ඇවිල්ලා අහන්නේ ඔබගෙන් මෙච්චර කල් ඔබ ඇහුවා වගේ නෙවෙයි. මම දුන්නු දෙයට ඔබ මොනවද කළේ? අර තලෙන් දෙක ලැබුවද නැත්නම් බය නිසා ඒක වලල්ලා දැම්මා. ඔබට තියෙන බය නිසා ඒක වලල්ලා දාන්න එපා. ඔබට අනිත් අයත් එක්ක සංසන්දනය වෙලා ඒ අයගේ ටැලන්ට්ත් එක්ක ගනුදෙනු කරලා ඔබ නෑ එයාට පුළුවන් ඒ නිසා මම පැත්තකට වෙලා ඉන්නවා කියලා ඉන්නේ යන්න එපා. ඇයි ඔබට දුන්නේ දෙවියන් වහන්සේ ඔබට දරා ගැනීමේ හැකියාවන. ඔබේ දරා ගැනීමේ හැකියාවන තමයි දෙවියන් වහන්සේ දුන්නේ. ඒක ඔබ වර්ධනය කරගන්න. ආමේන්. තුන්වෙනි එක දීමනාව තමයි සෙනෙහවන්තය. අපගේ සම්පත්. මොනවද සම්පත් කියන්නේ? සම්පත් ගුවා අපේ ඔළුවට එන්නේ මිල මුදල් කියන එක. නෑ මේ කතා කරන්නේ මිල මුදල් නෙවෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන්, දෙවියන් වහන්සේගේ වැඩේ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් හොඳම දේ තමයි කාලය. සෙනෙහවන්තය අපේ කාලය සම්පතක්. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබේ කාලය වෙන් කරන්න පුළුවන් ඒකයි ඉතාමත් අගනා සම්පතක්. ඔබට දී තියෙන භාර්යාව, දරුවන්, පුරුෂයා මේ හැම දෙයක්ම ඔබට තියෙන සම්පත්. ඔබ මේ දේවල් වලින් උන්වහන්සේට සේවය කරන්න. මම කලින් කිව්වා වගේ මම දන්නේ ඔබට මේ අතරින් දීලා තිබෙන සේවය මොකද්ද? මේ අතරින් දීලා තියෙන ටැලන්ට් මොකද්ද කියන මම දන්නේ නැහැ. ඒක ඔබ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරලා ඒක වර්ධනය කරගන්න. ආමේන්. ඒ වගේම තමයි සෙනෙහවන්තය. ටැලන්ට් වර්ධනයෙන් තියෙන නීති තුන. අපි කලින් බැලුවේ කොහොමද ටැලන්ට් වර්ධනය කරගන්නේ කියලා. දැන් බලනවා ටැලන්ට් වර්ධනය කරගැනීමේ නීති තුනක් තියෙනවා. අපි කියවමු ලූක් 16:10 වෙනි පදේ. ස්වල්පයෙන් විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැන විශ්වාසව සිටී. ස්වල්පයෙන් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැන අධර්මිෂ්ඨව සිටී. සෙනෙහවන්තය වර්ධනය ආරම්භ වෙන්නේ ලොකු දේවල් වලින් නෙවෙයි. වර්ධනය ආරම්භ වෙන්නේ ඉතා කුඩා තැනින්. මතක තියාගන්න වර්ධනය ආරම්භ වෙන්නේ ඉතා කුඩා තැනින්.
ඔබට ලැබී තිබෙන තාලන්ත වලින් ඉතා කුඩාවට සේවය පටන් ගන්න. ඉතා කුඩාවට ඒ තුලින් උන්වහන්සේව මහිමයට පත් කරන එක ආරම්භ කරන්න. ඇයි එහි අවසානය ඉතා විශාල වෙන්න යනවා. ඇයි වර්ධනය දෙන්න දෙවියන් වහන්සේ. ආමේන්. දීමනා වර්ධනය කරගන්න නම් නීති තුනේ පළවෙනි නීතිය තමයි මොකක්ද? වර්ධනය ආරම්භ වෙන්නේ ඉතා කුඩා ස්ථානයකින්. ආමේන්. දෙවෙනි කාරණාව තමයි ස්නේහවන්තය අපි කියමු යෝහාන 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. සැබවක් නුඹලාට කියනවා. ගෝධුම බීජයේ පොළොවේ වැටි නොමලොත් කන්න තිබේ. නමුත් මලොත් බොහෝ ඵල දෙයි. ආමේන්. මොකද්ද කියන්නේ? බීජය මැරෙන්න ඕන. ස්නේහවන්තය මැරෙන එක ලේසි නෑ. මේ කියන්නේ මානසික මරණය නෙවෙයි. මොකක්ද? අපි දෙවියන් වහන්සේ අපිව තෝරගත්තට පස්සේ අපේ දේවල් අපි මරන්න ඕනේ. කලින් යමෙක් මොන හරි දෙයක් කියනවා නම් අපි එකට එක ගියා නම් දැන් අපි නිශ්ශබ්ද වෙන්න ඕනේ. ඇයි? දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන ඔබට තාලෙන්ත දීලා ඉවරයි. ඔබ එහෙම ඉද්දි තමයි දෙවියන් වහන්සේ ඔබට වර්ධනය දෙන්නේ. මරණ එක ලේසි නෑ ස්නේහවන්තයෝ. ඉපදුණු දවසේ ඉඳලා මේ දක්වාරන් ආපු අපේ ආකල්ප, අපේ සිතුවිලි, අපේ හැඟීම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තට පස්සේ අයි කරලා දාන එක ලේසිද? ලේසි නෑ. ඒව ලේසි ස්නේහවන්තය මරණවා කියන්නේ ඒකයි. හැබැයි මැරෙන්න ඕනේ. මරුණාට පස්සේ තමයි එක බීජයක් කරන කොටගෙන බීජ විශාල ප්‍රමාණයක් අප තුළ ඇති වෙන්න යන්නේ. ආමේන්. ඒ බීජය මරාගත්තේ නැත්නම් ස්නේහවන්තය අපි වර්ධනය වෙන්න යන්නේ නැහැ. කතාව ඕකයි. ඇත්ත ඕකයි. අපි අපිව මරාගත්තේ නැත්නම් තාලෙන්ද අපි වර්ධනය කරගන්න යන්නේ නැහැ. එදා මොකක් හරි දෙයක් කිව්වම නිකන් මොනවා හරි අනුපදයක් කියන ස්වරූපේ නම් අපිට දෙන්නේ. දැන් වෙනකොට අපි ඒක නවත්ත ගන්න ඕනේ. කේලම් කියන එක නම් අපි කලින් ඉඳන් තිබ්බදී දැන් ඒ ටික නවත්ත ගන්න ඕනේ. තව කෙනෙකුට විරුද්ධව පතුරන එක නම් අපේ ජීවිතේ තිබ්බේ අපි ඒක නවත්ත ගන්න ඕනේ. ඇයි? එහෙම නොකළොත් අපි වර්ධනය වෙන්න යන්නේ නැහැ. වාගේ වචනේ ස්නේහවන්තය උන්වහන්සේ අපට දුන්නා වූ උන්වහන්සේගේ ජීවනයේ වචන ජීවන වචනේ තමයි මම කතා කරන්නේ. තුන්වෙනි කාරණාව උන්වහන්සේ ඉදිරියේ අපි තාලෙන්ත වර්ධනය කරගන්න ඕනේ. අපේ ගෞරවය මහිමේ පිණිස පමණක් නොවේ. අපේ ගෞරවය මහිමේ පිණිස නොවේ. දෙවියන් වහන්සේගේ අරමුණට ළඟා වෙන පිණිසයි. ආමේන්. අපේ තාලෙන්ත අපි වර්ධනය කරගන්න ඕනේ. උන්වහන්සේගේ මොකද්ද? අරමුණට ළඟා වෙන පිණිසයි. අපේ හැකියාව අපි මිනිස්සුන්ට අපි මෙච්චර දේවල් කරනවා කියලා පෙන්නන්න නෙවෙයි. ස්නේහවන්තය දාවිද් රජතුමා අපි දන්න මොකද්ද ගෝලියත් පරාජය කරා? සරලම කවුද දාවිද් ගුවා අපේ වලට එන්නේ? ගෝලියත් පරාජය කරා කියලා. හැබැයි ගෝලියත් පරාජය කරන්න ඉස්සෙල්ලා කවුද දාවිද් කියන්නේ? බැටළුව බලා ගන්න එක්කෙනෙක්. කැටපොල්ලයක් තියාගෙන බැටළුව බලා ගන්න එක්කෙනෙක්. එතකොට මේ කාලේ බැටළුව බලා ගන්නවට දුන්නේ කැටපොලයා. යුද්ධ කරන්න ගිය කඩුවක් අරගෙන එක සීමාවල් අනුව එක පරතරයක් අනුව උන්ට දුන්න ආයුධ වෙනස් වෙලා තිබ්බා. දාවිද් රජතුමා ඉතා කුඩා තැනින් පටන් ගත්තේ. කොතනින්ද? බැටළුව බලා ගන්න තැනින්. අද ඔබට තිබෙන්නේ ඒ එක තාලෙන්තය වෙන්න පුළුවන්. එදා දාවිද් රජතුමා තිබි පොඩි තාලෙන්තයක්. හැබැයි ඒක මොකක්ද උනේ? දෙවියන් වහන්සේ වර්ධනය කරා. නිකන් කලේ නෑ ස්නේහවන්තය. දාවිද් රජතුමා ඒ තාලෙන්ත වර්ධනය කරගන්න කැපකිරීම කළා.
අද අපි බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේම දීලා දෙවියන් වහන්සේම වර්ධනය කරනකල් අපි කට අරගෙන බලාගෙන ඉන්නවා. ඔයානම් මේක දුන්න ඔයාම කරන්නකො. ඔයානම් මට මේ නායකත්වය දුන්නේ දුන්නත් ඔයාම කරගෙන යන්න මං ඉන්නවා. එහෙම හිතන කෙනෙක්වත් වෙන්න පාසෙ නෙවෙයි. දේව රාජ්‍යයට ඒගොල්ලෝ සුසු. දෙවියන් වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙක්. ආමේන්. උන්වහන්සේ උදහස් වෙන්න ප්‍රමාද වන්නා වූ දෙවි කෙනෙක්. හැබැයි දැන් ප්‍රමාද වෙලා අන්තිම කරට ඇවිල්ලා තියෙනවා. ආයත උන්වහන්සේ වෙන ගැලවුම්කාරයෙක් නම් එවන්නේ නැහැ. අන්තිම ගැලවුම්කාරයත් එවලා ඉවරයි. අන්තිම තුරුම්පුව ගහලා ඉවරයි. අවශ්‍ය වෙන්නේ ඔබගේ මගේ වර්ධනය විතරයි. ආමේන්. මතක තියාගන්න ඇයි අපි වර්ධනය වෙන්නේ? මොකක් උදෙසාද? දෙවියන් වහන්සේගේ අරමුණ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන පිණිස පමණයි. ආමේන්. අපේ ගෞරවය මහිමේ පිණිස පමණක් කියන්නේ කොහොමවත් නෙවෙයි. අපේ ගෞරවය මහිමේ පිණිස නෙවෙයි. දෙවියන් වහන්සේගේ මහිමේ පිණිස පමණයි. ආමේන්. ආමේන්. මතක තියාගන්න සෙනෙහවන්තය. ඔබ අද තීරණය කරන්න තවදුරටත් ඔබට ලැබුණු තරමින් ඔබ සංගවාගෙන ඉන්නවද? නැත්නම් එය වර්ධනය කරනවද? තීරණය තියෙන ඔයාගේ අතේ. වර්ධනය වෙනවද වර්ධනය නොවනවද කියන තීරණය තියෙන්නේ ඔබ අතේ. ඔබ අද තීරණයක් ගන්න. ඔබට තීරණයක් ගන්න බැරි නම් ඔබ දන්නේ නැත්නම් ඔබට තියෙන තාලන්තය මොකක්ද කියලා ඔබ උන්වහන්සේ ඉදිරියේ දන ගහලා අඬලා උන්වහන්සේගෙන් අහන්න ස්වාමිනේ ඔබ වහන්සේ මට දී තිබෙන තාලන්තය මොකක්ද? තාලන්තය දන්නේ නැත්නම් වර්ධනය කරගන්න බෑනේ. මට තියෙන හැකියාව මොකක්ද කියලා දන්නේ නැත්නම් මම වර්ධනය කරගන්න බෑනේ. ඔබට එහෙම දන්නේ නැත්නම් ඔබ අඬලා උන්වහන්සේ ඉදිරියේ ඔබගේ තාලන්තය මොකක්ද කියලා උන්වහන්සේගෙන් අහන්න. අහලා ඒ දින තාලන්තය ඔබ වර්ධනය කරගන්න. එහෙම කලේ නැත්නම් සෙනෙහවන්තය උන්වහන්සේ කියන පොරව දැන්නම ගහමුලට තබා දෙන්නේ. වර්ධනය වුණ නැත්නම් උන්වහන්සේ කපලා අයින් කරනවම තමයි. අමාරු වුණත් වේදනාකාරී වුණත් ඒක උන්වහන්සේ කරනවම තමයි. මේ රාජ්‍ය අපි මොහොතක් අපේ දිනෙත් පියාගමු. ඔබ ඉන්න ස්ථානයේ මොහොතක් අපේ දිනෙත් පියාගන්න. අද දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබට තිබෙන කුඩා දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක සාගවන්න උත්සාහ කරන්න එපා. එය වලලන්න උත්සාහ කරන්න එපා. එය උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් යුක්ත වර්ධනය කරගන්න. සෙනෙහවන්තය ඔබ සුළු දෙයට විශ්වාසවන්ත වෙන විට උන්වහන්සේ ඔබව උන්වහන්සේගේ රාජ්‍යයේ විශාල වගකීම් උන්වහන්සේ ඔබට බාර දෙන්න යනවා. ඔබ කුඩා දෙයට ඔබ විශ්වාසවන්ත වෙන්න. ඒ කුඩා දෙයට විශ්වාසවන්ත වෙනවන්නාට උන්වහන්සේගේ කරුණාවක් තියෙනවා. උන්වහන්සේගේ රාජ්‍යයේ වැඩයක් තියෙනවා. ආමේන්. ආමේන්. හොඳයි මේ රාජ්‍යයේ උන්වහන්සේ නැගී සිටීමෙන් අපේ දෙනෙත් පියාගෙන අපි උන්වහන්සේට කියමු ස්වාමීනි තවදුරටත් මගේ තාලන්තය මම වලලන්නේ නැහැ. ස්වාමීනි මම මෙතුවක් කාලයකට ස්වාමීනි මගේ තාලන්තය ස්වාමීනි වලලලා තිබ්බනා මගේ ඔබ පාවිච්චිට ගත්තේ නැත්නම් ස්වාමීනි මට සමාව වෙන්න. මං ගැන උදහස් වෙන්න එපා ස්වාමීනි. අද දවසේ සිට ස්වාමීනි මගේ තාලන්තය වර්ධනය කරගන්නවා. ස්වාමීනි ඔබගේ ගෞරවය මහිමේ පිණිස පමණක් මේ තාලන්තය වර්ධනය කරගන්නවා. ස්වාමීනි ඔබ වහන්සේ මට උපකාර කරන්න. ස්වාමීනි ඔබ වහන්සේ මගේ සේවයේ සීමාවක් පුළුල් කරන්න. ස්වාමීනි ඔබට සේවය කරන පිණිස ඔබගේ රාජ්‍ය වැඩ කරන පිණිස ඔබ මට ආශිර්වාද කරන්න. මගේ සීමාවන් වහන්සේ පුළුල් කරන්න. මගේ සේවයේ සීමාවන් ඔබ පුළුල් කරන්න. මේ රාජ්‍යයේ උන්වහන්සේ ඔබට අපට සත්‍යනවා. මේ රාජ්‍යයේ උන්වහන්සේ ඔබ පාලනය කරනවා.